ඩිජිටල් සයුරේ අතරමං වෙලා සැබෑ බැඳීමක් හිත පතනා වෙලා සංයෝගය සොයා හදවතින්ම යමු සෝර්බා බුදුන් වී සමබරව ඉඳිමු The art of flow and form ජීවිතයයි මේ The art of flow and form ජීවිතයයි මේ The art of flow and form. විසිරුණු ලෝකයක නොබින්දුණු අවධානය. ඔබේ දුරකථනයට එන එක නොටිෆිකේෂන් එකක් නිසා ඔබේ මුළු දවසම වෙනස් වෙන්න පුළුවන් කියලා ඔබ කවදා හරි හිතලා තියෙනවද? ආයිබෝවන් True Ink Daily රසිකයන් සැමට. අද අපි කතා කරන්නේ වර්තමාන ලෝකයේ අපෙන් ගිලිහී යන වටිනාම සම්පතක් ගැන. ඒ තමයි අවධානය. අපි හැමෝම කාර්යබහුලයි. හැමෝම මොනවා හරි කරනවා. හැබැයි අපි කරන දේ ඇත්තටම සාර්ථකද? නැත්නම් අපි කරන්නේ එකම තැන පල් වෙන එකද? අද ලිපියෙන් අපි බලමු මේ විසිරුණු ලෝකය ඇතුලේ ඔබේ සාර්ථකත්වයේ රහස අවධානය බවට පත් කරගන්නේ කොහොමද කියලා. ගැටලුව. අවධානය බිඳවැටීම. අද කාලේ අපේ අවධානය හරියට රන් මාළුවෙක්ගේ අවධානය වගේ වෙලා කියලා පර්යේෂකයන් කියනවා. සාමාන්‍යයෙන් තත්පර 8කට වඩා එක දිගට එක දෙයක් ගැන හිතන්න අපිට අමාරුයි. අපි වැඩක් කර කර ඉන්නකොට එකපාරටම Facebook යනවා නැත්නම් WhatsApp මැසේජ් එකක් බලනවා. ඔබ දන්නවද? එකපාරක් ඔබේ අවධානය බිඳුනොත් ආයෙත් ඒ තිබුණ මට්ටමටම එන්න විනාඩි 23ක් විතර ගත වෙනවා. එතකොට හිතන්න දවසකට කී පාරක් ඔබේ අවධානය බිඳිනවද? ඔබ ඇත්තටම වැඩ කරන්නේ දවසින් ඊටාම පොඩි වෙලාවක් විතරයි. විසඳුම ගැඹුරු වැඩ. දැන් අපි බලමු මේකෙන් ගොඩ එන්නේ කොහොමද කියලා. මේකට කියන්නේ deep work නැත්නම් ගැඹුරු වැඩ කියලා. බාධා ඉවත් කරන්න. ඔබ වැඩගත් වැඩක් කරන වෙලාවට දුරකථනය වෙනත් කාමරයකින් තියන්න. ලෝකයේ විනාඩි 30ක් ඔබ නැතුව නතර වෙන්නේ නැහැ. පළමු පැය ඔබේ කරගන්න. උදේ අවදි වුණු ගමන් ලෝකයේ ප්‍රවෘත්ති හෝ අනුන්ගේ පින්තූර බලන්න එපා. දවසේ පළමු පැය ඔබේ වටිනාම කාර්ය වෙනුවෙන් වෙන් කරන්න. එකවර එක වැඩක් පමණයි. සිංගල් ටාස්කින්. මල්ටි ටාස්කින් කියන්නේ ලොකු බොරුවක්. අපේ මොළයට එකවර උපරිම අවධානයක් දෙන්න පුළුවන් එක වැඩකට විතරයි. සමාප්තිය. මතක තබා ගන්න. අනාගතයේදී ලෝකය පාලනය කරන්නේ වැඩිපුරම වැඩ කරන මිනිස්සු නෙමෙයි. Taman කරන වැඩේට උපරිම අවධානය දෙන්න පුළුවන් මිනිස්සුයි. ඔබේ අවධානය කියන්නේ ඔබ සතු වටිනාම වත්කම. ඒක අනුන්ට ඕන විදිහට පාවිච්චි කරන්න ඉඩ දෙන්න එපා. අද ඉඳන් දවසට එක පැයක් හරි කිසිම බාධාවකින් තොරව ඔබේ සිහිනය වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න. ඒක ඔබේ ජීවිතය වෙනස් කරાવી. අද True Ink Daily සමග එකතු වුණ ඔබට ස්තුතියි. මේ කරුණ ගැන ඔබේ අදහස මොකක්ද? අපිට කමෙන්ට් එකකින් කියන්න. නැවත හමු වෙමු. මේ ඩිජිටල් සයුරේ අතරමං වෙලා සැබෑ බැඳීමක් හිත පතනා වෙලා සංයෝගය සොයා හදවතින්ම යමු සෝර්බා බුදුන් වී සමබරව ඉඳිමු The art of flow and form ජීවිතයයි මේ The art of flow and form ජීවිතයයි මේ The art of flow and form.